අද බලමු අබාන්ස් මේ ෆෑන් එක හරියටම හයි කරන විදිය. මෙන්න ෆෑන් එක තියෙනවා. මේ ෆෑන් එකේ කෑල්ලක්. හොඳේ. මෙන්න මේ විදිහට අබාන්ස් ෆෑන් එකේ කෑලි ටික එනවා. මෙන්න මේ වගේ ෆෑන් එකේ පිටිපස්සට යන අර කව එක, ඉස්සරහට යන කව එක, ඒ වගේමයි පෙත්ත තියෙනවා. පෙති පහක ඉන්නේ. හොඳේ. පෙති පහක මේකක් එන්නේ. ෆෑන් ප්ලේට් එක පෙති පහක් එන එක තමයි මේක. ඊට අමතරව ගත්තම යටට එන ස්ටෑන්ඩ් එක, මේ ඒකට එන බාර් එක, ඊට අමතරව මාර කලින් පෙන්නපු මෝට් එක ඕගොල්ලන්ට. දැන් අපි ඊළඟට බලාගමු මේ කෑලි ටික හිමීට එකකට හයි කරගන්න විදිය. මුලින්ම මෙන්න මේ බාර් එකේ මෙන්න මේ නට් එක ගලව ගන්න. ගලවගෙන ඉවරලා මෙන්න මෙතන මේ හිලට මේක තියන්න. මේක මෙහෙම තියලා ඉවර වෙලා ඊට අමතරව මෙන්න මෙතන පිටිපස්සෙන් මෙන්න මේ නට් එක දාගන්න තියෙන්නේ ඕගොල්ලන්ට. ඊළඟට මේක කරකවල තද කරගන්න. ඊළඟට ඔයගොල්ලෝ මතක තියාගන්න මේකේ ඇතුලේ තියෙන බාර් එකක්. ගොඩාක් කට්ටිය බාර් එක නැති වෙලා කියලා හොයාගන්න බැරි වෙලා තියෙනවා. එහෙම දේවල් නෑ මේ බාර් එකේ තියෙන මෙන්න මේක ඇතුලේ. ඒක ගන්නෙ මෙන්න මේක අරින්න. මෙන්න මෙහෙම බොරුල් කරලා ඉවර වෙලා මෙන්න මේකට මෙහෙම ඇඟිල්ල දාලා මෙන්න මෙහෙම උඩට උස්සා. මේ බාර් එක එහෙම අරගෙන මෙහෙම තද කරගන්න පුළුවන් අපිට අවශ්‍ය ගන්නට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ තියෙන ඇනේ. මේ තියෙන ඇනේ පොඩ්ඩක් බුරුල් කරගන්න ඕගොල්ලන්. මේක පොඩ්ඩක් බුරුල් කරගෙන මෙන්න මේ තියෙන රවුමට මේක දාන්න මෙන්න මෙතන. මේක දාලා ඉවර වෙලා මෙන්න දැන් මම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන්නේ. මේක දාලා ඉවරලා මේක තද කරගන්න මේ ඇනේ. ඊළඟට මෙන්න මේ තියෙන දෙක ගලව ගන්න. ඊළඟට මෙන්න මේ කැලේ මතක තියාගන්න මෙන්න මේ ෂේප් එක තියෙනවා. මේ ෂේප් එක මේ බෙල්ල වගේ තියෙන පැත්ත තමයි යටට යන්න ඕනේ. මෙන්න මේ යටට යන එක මෙන්න මේක ඇතුළට දාලා ඉවර වෙලා මෙන්න මේ තියෙන මෙන්න මේ විදිහට කෑලි දෙකට මැදි වෙලා ඊළඟට ඕගොල්ලන්ගේ මෙන්න මේ තියෙන කෑල්ල මෙතනට තියලා කරකව ගන්න. ඊළඟට මතක තියාගන්න මේ ෆෑන් පෙත්ත හයි කරගන්න. ෆෑන් පෙත්ත හයි කරගන්නකොට මතක තියාගන්න මෙන්න මේකේ මේ කළු පාට කෑල්ලක් තියෙනවා. ඕගොල්ලන්ට මෙන්න මේ තියෙන කළු පාට කෑල්ල මෙන්න මේ කළු පාට කෑල්ලට ෆෑන් පෙත්තේ මෙන්න මෙතන මේ තියෙනවා කට්ටක් කපලා මේ කට්ටක් කපලා තියෙනවා. මේ කාණුව වගේ තියෙන කට්ටයි අර කළු පාට කෑල්ලටයි සමාන්තරව තමයි යන්න ඕනේ. මේ දෙක එකතු වෙන විදිහට දාගන්නයි තියෙන්නේ. මේක දාලා ඉවර වෙලා ඕගොල්ලන්ගේ මෙන්න මේ ප්ලාස්ටික් කෑල්ල දාලා වෙලා මේක තද කරගන්න. ඊළඟට මතක තියාගන්න මෙන්න මේක හයි කරගන්න ඉස්සෙල්ලා මෙන්න මේකේ මේ තියෙනවා ඇණයක්. මේ තියෙන්නේ මෙන්න මේ ඇණේ ඕගොල්ලන් ගලව ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ ගලවගත්ත ඇණේ මේ ඇණේ ඕගොල්ලන්ගේ ෆෑන් එකේ මෙන්න මෙතන තියෙන චූටි රවුමක් කපලා මේ ඇනේ දාලිවර වෙලා ඕගොල්ලන් ඒ ඇනේ ඒ හිල තව්ව හොඳට කපා ගන්න මුලින්ම. ඉන්න මේ විදිහට කපාගෙන එන විදිහට ඇනේ මේවා කරගන්න ඕනේ. ඒක කරලි වෙලා ආයේ මේ ඇනේ ගලව ගන්න ඕගොල්ලන්. ඊළඟට මෙන්න මේ කෑලි ඉස්සරහට එන මෙන්න මෙහෙම එන ඉස්සරහට එන කෑල්ලේ මෙන්න මේ තියෙන තව්ව. මතක තියාගන්න මෙන්න මේ තියෙන තව්ව මේ අතන කපාගත්ත තව්වට සමාන්තරව තියාගන්න මෙන්න මෙහෙම. තියලා ඉවර වෙලා මේ අර ඕගොල්ලන්ගේ තියෙන ඇනේ මෙන්න මේ තියෙන ඇනේ දාගෙන ඉන්න ඕනේ. ඒ ඇනේ දාගෙන තද කරගෙන ඉවර වෙලා තමයි මෙන්න මේක තද කරන්නේ. දැන් මෙන්න මෙතන ඇනේ තද කරලා තියෙන්නේ. හැබැයි මේ බලන්න මෙන්න මේවා තද කරලා නැහැ. මේ ඇනේ තද කරගත්තට පස්සේ තමයි මේක මේ දෙපැත්තෙන් අල්ලලි වෙලා මෙන්න මේ විදිහට තද කරගන්න. තද කරගත්ත ගමන් ෆෑන් එක මෙන්න මේ විදිහට ගාන්ට සීල් වෙනවා. දැන් ඕගොල්ලන්ගේ අබාන්ස් ප්ලාස්ටික් ෆෑන් එක හයි කරලා ඉවරයි. මෙන්න මේක තමයි හරිම විදිය ඉන්සුලේෂන් එක කරගන්න විදිය මේ අබාන්ස් ෆෑන් එකේ. ගොඩාක් කට්ටිය වරද්ද ගන්නවා. ඒක නිසා තමයි මම මේ කෙව්වේ. මොකද හේතුව මෙතන ඇනේ හරියට දැම්මේ නැති වුණොත් මේක ভাইබ්‍රේෂන් එකක් එනවා. මේක දෙදරුම් කෑමක් වෙනවා. ඒක හින්දා තමයි මේක මම ඔයගලට වීඩියෝ එක දැම්මේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? අපේ පේජ් එක ෆලෝ කරන්න. ඒ වගේමයි මේ වගේ දේවල් දැනගන්න අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේමයි ලයික් එකක් කමෙන්ට් එකකුත් අපිට දාලා දෙන්න.